මිනිස්සු මම නැගපු දෙයක් තමයි මුකුත්ම නැති කාලේ මේ මට කිසිම වචනයක් කිසිම මිනිස්සෙක් කියන්නේ. හැබැයි මම දියුණු වෙන්න මිනිස්සු නොසෑහෙන්න කතා කියන්න ගත්තා. මෙයා මෙහෙමයි මෙයා අර විදියයි. ඇත්තට මම කල්පනා කරන දෙයක් තමයි අපි හැමෝටම පොදු දෙයක් ඒක අපිට මුකුත්ම නැති කාලේ කිසිම කෙනෙක් කිසිම දෙයක් කියන්නේ නැහැ. අපිට තරහකාරයෝ නැහැ. ඇත්තටම නැහැ තරහකාරයෝ. හැබැයි අපි දියුණු වෙන්න අපිට තරහකාරයෝ වැඩි වෙනවා. ඒක තමයි අපේ සාර්ථකත්වය. අපිට තරහකාරයෝ බිඳුව ඉන්නවනම් 0 නම් තරහකාරයෝ අපි අසාර්ථක මිනිස්සෙක්. අපේ ජීවිතේ තරහකාරයෝ වැඩි වෙන්න අපේ සාර්ථකත්වයේ තීරණය වෙනවා. මොකද මම දැකපු දෙයක් තමයි මගේ ජීවිතේ මට මුකුත්ම නැති කාලේ මට කිසිම තරහකාරයෙක් නෑ. මං ගැන කවුරුත් කතා කරන්නේ මාව වෙන තැන්වල මාතෘකා වෙන්නේ. හැබැයි මගේ ජයග්‍රහණත් එක්ක මගේ දියුණුවත් එක්ක මේ ලෝක මිනිස්සුන්ට බලන් ඉන්න බෑ සමහර අය. ඒකත් එක්ක මිනිස්සු අපිට නොසැහෙන කතා හදනවා. නොසැහෙන කතා කියනවා. කිසිම දවසක කතා වලින් වැටෙන්න එපා. මොකද අපි කතා හදන තරමට අපේ සාර්ථකත්වය තීරණය වෙලා ඉවරයි. මිනිස්සු අපිට කතා කියන්නේ අපිට ආදරයකට නෙමෙයි. මිනිස්සු අපිට කතා කියන්නේ අපි ඉන්න තැනට ලං වෙන්න බැරි වෙනවා. අපි ඒගොල්ලෝ පරයමින් ඉස්සරහට යනකොට අපිට නොසැහෙන කතා කියන මිනිස්සු. ජීවිතේට කතා වලට වැටෙන්න එපා. තවත් ඔයාගේ කතා ශක්තියක් කරගෙන ඔයා කරන්න ඕන ඉස්සරහට යන්න. ඔයාගේ ගමන කිසිම වෙලාවක පිට මිනිස්සු කියන කතා වලින් නවත්තන්න එපා. මොකද කවදාවත් දවසක ඔයාට වැරදුනොත් ඒ මිනිස්සු ඔයාගේ ජීවිතේට එන්නේ නැහැ. සහ ඔයාගේ ජීවිතේට උදව් දෙන්නේ නැහැ. කිසිම දවසක පිට මිනිස්සු කියන කතා නිසා ඔයාගේ ගමන කිසිම දවසක නවත්තන්න.